හෙලෝ කට්ටිය හැමෝටම කොහමද? වෙනදට නම් ඉතින් good morning කියලා දවල් වෙලාවක තමයි පටන් ගන්නෙ. ඉතින් කට්ටිය අද බලනවා ඇති ඇයි මේ රෑ මොනවද කරන්නේ කියලා. වෙනදට නම් good morning කිව්වට අද නම් රෑ. අද යාත්‍රිකයා යන්න යන්නේ ටිකක් දුර ගමනක්, වෙනස් ගමනක්. යාත්‍රිකයාද යන්නේ සිරිපා කරුණා කරන්න. ඉතින් දැන් වෙලාව 2යි කාලයි. ඇයි ඉතින් මෙච්චර කලින් සිරිපා යන්නේ? ඉතින් අපිට කෝච්චි යන්න පුළුවන් බදුල්ලෙන් කෝච්චි එක ගලන්න පුළුවන් නෑ අපි අද යන්නේ කුරුවිටේ රත්න පාරේ. ඉතින් අද මාත් එක්ක ගමනට ඉන්නවා මේ පැත්තෙන් මිනුෂ දිනුජ ඉන්නවා ඒ වුණාට තව මගේ ට්‍රැවල් පාර්ට්නර් ඉන්නවා අර හැමදාම පරක් වෙන එක්කෙනා දුලින ඌ මේ බස් එකත් පිටිපස්සෙන් ගහලා තියෙනවා ඉතින් පේනවා ඇති ඒ වුණාට මේ ඌ තාම නෑ ඌ එන ගමන් වෙන්න ඇති. ඉතින් වීඩියෝ එකේ ක්වොලිටි එක මම පොඩ්ඩක් තව අප්ග්‍රේඩ් කරන්න කල්පනා කරා. ඉතින් ඒකට මම පොඩි ගැජමැටික් එකක් පාවිච්චි කරනවා. මුලින්ම මම තෑන්ක්ස් කරනවා නදේව මල්ලිට මේ කැමරා එක ඉල්ලපු ගමන් මට දුන්නා. ඉතින් නදේව මල්ලි ගොඩක් තෑන්ක්ස් ඒකට. ඒ වගේම ශානු මල්ලි මට කැම් එක ගන්න ඊයේ සෑහෙන කට්ටක් කෑවා. මේ යාට මට ඇවිදලා ඉතින් ශානු මල්ලිට ගොඩක් තෑන්ක්ස් කරන මේ වෙලාවේදී. ඉතින් හැමදාම ගන්න ෆෝන් එකේ කැමරාවේ view එකකින් අද මාරු වෙනවා GoPro එකේ view එකට. ඔන්න මාරුණා normal view එකෙන් GoPro එකේ view එකට. එහෙනම් අපි බස් එකට යමු නේද? පරක් වෙන යාළුවත් ආවා මේ. දැන් ආවේ හොඳ වෙලාවට. දැන් ඩයරෙක්ට් තියෙනවා. එහෙනම් අපි යමු. බස් එක පොදුල්ල කොළඹ බස් එක. මම තාත්තා ඉන්නේ බස්. ඔව්. තම යමු එන්න ඉන්න මෙතන මිනුෂ මේ ඉන්න පරක් වේ යාළුවා හයි ඉන්න ජීවා ඔන්න හරි ගයිස් අපි ඔන්න කුරුවිට ටවුන් එකට ආවා. දැන් වෙලාව 6:04යි. ඉතින් අපි කුරුවිට ටවුන් එකෙන් දැන් අඩවිකන්ද බස් එක නැගලා යන්න ඕනේ. ඊට කලින් අපි කැමරටියක් ගෙනාවා. ඒ කැමරටිය කාලා වෙබ් කඩක් තියෙනවා පේනවා ඉතින්. ඒක කඩෙන් අපි සෙට් එක කැමරටි කාලා අපි කරුණාකරන පටන් ගන්නවා. ගමනට අලුත් දෙන්නෙක් සෙට් කරනවා. ඒත් මේ නඩේම කට්ටිය එතකොට ඉදුග ඉන්නවා හදිත් ඉන්නවා. එතකොට අපි නඩේ සම්පූර්ණයි. නඩේ 6 දෙනයි. එහෙනම් අපි දැන් අන්න තමයි යන්නේ. ඔන්න අපි දැන් කාලේ ඉවරයි යාළුවනේ. අපි දැන් යන්න තමයි යන්නේ. නඩේ යන්න. thank you එහෙනම් ගිල්ලන. අපි දැන් යනවා. දැන් කුරුවිට ඉඳන් අඩවිකන්ද බස් එකක් එනවා කියලා කිව්වා. බස් එක නිකන් ඉඳලා බස් එකට නැග්ගහම මම වීඩියෝ එකක් ආයේ දාන්නවා. අයකට ඉතින් ගයිස් මේ අපි දැන් ආවා අඩවිකන්දට බස් එකෙන් ඇවිල්ලා කට්ටිය ඉන්නවා වෙන 6 දෙනෙක්. දැන් කට්ටිය හරියට බලා ගන්න. දුරින, දිනුජ, මිනුෂ, හසිත්, දිසේ, නිදුල්. හරිද? ඉතින් දැන් අපි සම්බන්ධයෙන් පිටේ කරුණා කරන්න පටන් ගන්න තමයි යන්නේ. එහෙනම් අපි යන්නේද? ඉතින් guys මෙන්න මෙහෙම මේ පැත්තේ අලුත් පාර පරණ පාර කියලා පාරවල් දෙකක් තියෙනවා. මේ අලුත් පාර ගියොත් එහෙම ඔයගොල්ලන්ට
මෙන්න මේ පාර මෙන්න මේ වගේ බොලෙරෝ සර්විස් එකක් තියෙනවා. ඒකෙන් ගියොත් ඔයගලන්ට යන්න පුළුවන් උඩ වර්ණගල හරියට යනකම් මේ වාහනේම. ඒ හරිය පවර් ස්ටේෂන් එකක් තියෙන ඒකේ තියෙන පාර තමයි තියෙන්නේ. ඉතින් ඒක යන්න පුළුවන්. හැබැයි ගොඩක් බලන්න දේවල් ලස්සන දෙන්නේ මෙන්න මේ අපි යන පරණ පාර. ඉතින් අපි ඒකින්ද ඔන්න පාර සිලා අපේ නඩේ මායි පස් දෙනයි. මේ යන පාරේ මේ දෙපැත්තේ මේවා කැලේ වගේ තිබුණාට මෙයා මේ පෞද්ගලික ඉඩම් කියලා තමයි මේ ආරංචි තියෙන්නේ. ඒක මැදින් මෙහෙම ඉස්සරහට ගියාම පාරේ අපිට ඉස්සරහට කැලවල් මැදින් යන්න හම්බ වෙනවා. ඊට පස්සේ ගංගා ක්‍රොස් කරන්න වෙනවා. ඒ වගේ ලස්සන දේවල් ටික අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේකට අවාරේ මේ පාරේ එනවා නම් එච්චර මම දන්නේ හොඳයිද කියලා. මොකද මේ පාරේ සත්තු එනවා කියලා මම අහලා තියෙනවා. දැන් වාරේ වුණත් වාරේ නම් වැඩි නැතුවද? හැබැයි අවාරේ නම් අලියා ඒ වගේම දිවියා වගේ සත්තු මේ පැත්තට එනවා කියලා මට ආරංචි ඇවිල්ලා තියෙනවා. වාරේ නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි යනකොට නම් කට්ටිය නැහැ. කවුරුත් නැහැ. මේ අගිත් එක්ක බස් එකේ නඩයක් ආවා. මේ කැම්පස් එකේ ඉලෙක්ට්‍රික් එකක් වෙන්නදී ඒකට තාම ඒගොල්ලෝ එන්නේ මානෙවත් නැහැ. අපි 6 දෙනා තමයි මේ පැත්ත මරාගෙන ඉන්නේ. අනිත් පාරවල් වගේ නෙවෙයි මේකේ නම් මේ ගල් පඩි අරම ටිකක් අඩුයි. මේ පේනවනේ ගලින් ගලට පැන්න යන්න තියෙන්නේ මේ පේනවනේ දිනජට මහන්සි. ඔන්න කට්ටිය ගමේ පළවෙනි අම්බලමට ළඟ වුණා. මේකට කියන්නේ ජම්බෝල ගහකට අම්බලම කියලා. දැන් වෙලාව උදේ 8:30යි. අපි ජම්බෝල ගහකට අම්බලමට දැන් ඇවිල්ලා ඉන්නේ. අපි මෙතන පොඩි රෙස්ට් එකක් අරගෙන ඒ ගමන උඩට ආයි පටන් ගමු. ඔයගොල්ලන්ට පේනවා ඇති එන්න මෙතන මේ ගල දිගේ නිය වතුර පාරක් යනවා වගේ තැනක් පේනවා. මෙතන දුරවන් ගහලා තියෙනවා නාන්න එපා ඉස්සනවා කියලා. ඒ ඇයි මම කලින් කිව්වා උඩ තියනවා කියලා පවර් ස්ටේෂන් එක. අන්නේ පවර් ස්ටේෂන් එකේ වතුර එක පාටක් යනවා. ඒ කියන්නේ එතන ටර්බයින් කරකවලා වතුර පාරක් එක පාට රිලීස් කරනවා. ඒ වතුර ඔක්කොම ගෙන්නේ මෙන්න මේක දිගේ. ඒ කියන්නේ මේක ලොකු වතුර පාරක් කියලා. ඒ කියන්නේ දන්නේ නැති හිතන්නේ නැති වෙලාවක මේක වතුර එක පාටම වැඩි වෙනවා. ඒකට ගහගෙන ගියොත් එහෙම ආයෙත් පාල්ලා හැදින්නේ හේනම පාල්ලම. ආයෙත් අන්තිම නෑම තමයි ගහන්න වෙන්නේ. ඒකින්ද මේ වගේ තැන්වල එද්දි දැන් පරිස්සමෙන් මේ ගාව ටික දැම්මින් පුළුවන් කියවන්න. මේ හරිය වතුර රිලීස් කරනකොට සයිරන් නැප්පක්. හැබැයි මේ වැඩ කරන සයිරන් එක දැන් කැඩිලා තියෙන එක නිසා මට ආරංචි ආවේ මේ. ඒකින්ද අපි මේ පාර එනවා නම් මේ වගේ තැන්වල තිබුණා සැලකිලිමත් වෙලා පරිස්සමෙන් එන්න. මම කීප තැන ඉඳලා පොඩ්ඩක් නැවතිලා උඩට ඇවිල්ලා පාන් කරනවා.
ඇති මේ පාරම හැන් පැත්ත තරම්ම නෙවෙයි ඒ තරම් නම් පොඩ්ඩක්වත් අපිට සිද්ධ වෙලා නැහැ මේ පේනවා ඇති මෙන්න මේක නියම කන්සෙප්ට් එකක් මොකද මේ අපි යන ගමන් ටොපික් වල දැක්කොත් ඒක ඒ විදියට ඒ බෝතල් වලට දාලා යන්නේ එතකොට උන් අරන් යන කට්ටිය ඉන්නවා ඒගොල්ලෝ ඒවා අරගෙන ගිහිල්ලා අයින් කරන්නේ නැත්තම් මේ හැමතැනම දැම්මොත් පරිසරයේ තියෙන මේ ලස්සන සුන්දරත්වය නිකම්ම බලාගෙන ඉඳින් ඉස්සරහනවා හැන් පාරෙන් මම බහිද්දි මට වීඩියෝ එකක් කරගන්න පුළුවන් වුණොත් මම මේ තාරවල දෙකේ වෙනස ඔයගොල්ලන්ට හොඳට පෙන්නන්න ඊසරේ රත්නපුර පාරේ ගිහිල්ලා කරුණා කරලා ආපහු හැන් පාරේ කාඩ කරුණා කරද්දිත් ඒ වෙනස අපිට හොඳට තේරුණා අපිට සෑහෙන්න කලකිරුණා මොකද මම හිතන්නේ මම අර කලින් කිව්ව පවර් ස්ටේෂන් එක වෙන්න ඕනි මේක මේ තියෙන ජලයේ ගැඹුරු ඇතුළෙන් ගහන ඕ මේක තමයි පවර් ස්ටේෂන් එක පහලින් කියන්නේ අර වාහනයක් හය කරගන්න පුළුවන් කියන්නේ අන්නේ වාහන හයර කරන තැන ඉඳලා ඒ වාහන ටික මම හිතන්නේ මෙන්න මේ නඩයක් යනවා බලන්න පේනවාදී ඔන්න මේ නඩේ එන පාරේ කියන්නේ ඉතින් ඉස්සරහින් එන්න ඇති ඒ වාහන නතර කරන්නේ ඉතින් මේ යන පාරේදී මේ යන අතරමඟදී මේ හම්බ වෙන වර්ණගල කියන තැන මේ ප්‍රේල් එකේ මරණස්ථානය ඉතින් පොලිස් මොරපොලක් තියෙනවා ඊට පස්සේ ඒ මධ්‍යස්ථානයක් ඊට පස්සේ මෙතන ෆස්ට් ඒඩ් අන්තිස්ථානේ මෙතන කට්ටියගේ බෑග් චෙක් කරනවා මෙතන අම්බලමක් තියෙනවා අර එන වාහන මෙන්න මෙතනින් තමයි පේනවා මෙතන තියෙන ප්‍රවාහන පාසුකම් කියන්නේ ඒ කියන්නේ නිගමනේ හරි ඒ වාහන ඇවිල්ලා නතර කරන්නේ ඉතින් චුට්ටක් එහා පැත්තේ අපි ආ වර්ණ පාරේ අලුත් පාරේ එන කට්ටියට වාහන වලින් මෙන්න මේ හරියට සෙට් වෙන්න පුළුවන් දැන් අපේ බෑග් කරලා සතුටු කරුණා කරමු හම්බු ගයිස් වර්ණගලින් චුට්ටක් ඉස්සරහට ටිකක් අඩිත් වැඩි ගැප් එකත් වැඩි කට්ටිය මහන්සි මනත් මහන්සි ටිකක් තමයි අපි වර්ණගලින් උඩට ඒ ටිකක් උසට තිබ්බ තැනින් පහු කරලා තව කඩයක් තියෙනවා එතන පොඩි රෙස්ට් එකක් අරන් චුට්ටක් තව ඉස්සරහට ගියම රට බලන ගල මේ හරියට කොළඹ පේනවා කියලා කියනවා මම දැකලා තියෙන ෆොටෝස් එහෙමත් මේ හරියට විතර බංකුවක් තියෙනවා මේ පැත්තෙන් පේනවා කියලා කියනවා කොළඹ බලමු කැමරාවෙන් zoom පාරක් දාලා බලන්න වෙනවා කොළඹ පේනවා කියලා තියෙන්නේ සීත ගඟුලට නඩේ අනිත් දෙන්න ඉතලා ගියා මේ පිළිම් බහුල ස්ථානයක් නාන්න එපා කියලා තියෙනවා මම කියන්නේ හැම වෙලාවෙම කියන්නේ අර අවදානමක් ගන්න එපා නොදන්න තැන් වල ගිහින් නාන්න එපා කියලා අපි කවුරුත් ගන්න නැහැ මේක වතුර කොහොම බැරිනවද කියලා හරි මේක තමයි තුම්මෝදර කියන්නේ මේ තුම්මෝදර කියන තැනෙන් හරි මේකේ මේ හරි ඩ්‍රෝන් ෂොට් එකක් වගේ තිබ්බනම් ඔයගොල්ලන්ට ලොකු view එක බලා ගන්න පුළුවන් මේ තුම්මෝදර කියන තැනට මෙන්න මේ පැත්තෙන් එන්නේ පලාබද්දල පාර තියෙනවා පලාබද්දල පාරෙන් එද්දි අපිට හම්බ වෙනවා සීතගඟුල එන්නේ සීතගඟුල තමයි මෙන්න මේ පැත්තට මේ විදිහට ගලන්නේ අනිත් පැත්තෙන් කියන්නේ මෙන්න මෙතනින් එහා පැත්තේ කැලල ඔය පේනවා ඇති. කියන්නේ මෙන්න මේ හරිය ඔය කළු වගේ තියෙන වතුර කළු විලා වගේ තියෙන තැන එහා පැත්තේ. එතන ඔය ගඟක් එනවා. මේ පැත්තෙන් එන්නේ මහපිටිතලාව පැත්තෙන් එන සීතගම. ඒ කියන්නේ ඉතින් ඒකින්ද මේ ගංගා තුනක් මේ පැත්තේ එකයි මහා පැත්තේ එකයි කියලා පහළට එකක් පිටුගාවක් විතර ගන්නවා. ඒකින්ද මෙන්න මේ හරියට අපි කියන්නේ තුම්මෝදර කියලා. පේනවා ඇති මෙන්න මෙතන ඉස්සරහින් ටිකක් වලක් වගේ පේනවා. මේ සෑහෙන මිනිස්සු ගන්න මැරලා තියෙනවා. අර වැස්ස කාලේට මේකේ වතුර වැඩි වුණාම දැන් යන්න බෑනේ යාට මෙහාට. ඉන්නේ කවුරුත් මේ ඔක්කොම උඩින් වතුර දානවා. මෙන්න මේ ගල වෙනවනේ. මෙන්න මේ ගලට උඩින් සම්පූර්ණයෙන්ම සෑහෙන තරම් වතුරක් එනවා.
යකට කේබල් සෙට් කරලා තියෙනවා. මේ කේබල් අල්ලගෙන තමයි අපි මේ ගල් ක්‍රොස් කරලා යන්න ඕනේ. ඒකට මේ වතුර නම් මාර පැහැදිලි. පත්ත විසි වතුර කියලා පේනවා. මොනකටම බලමට ආයේ තියෙන කඩේ පොඩ්ඩක් නැවතුණා. අපි මෙනු ෂීට් ඕනි කිව්වා රොටි කන්න ඊට පස්සේ අපි රොටි මම නම් දුන්නා. දැන් කාටේල දෙබ්බට රොටි කන්න මොකක්ද දාම ඉව කරන්න දෙප්ප රොටි මෙනු ෂීට් රොටි සමාන් දෙවිදු පිහිටවෙන් සමාන් දෙවිදු පිහිටවෙන් සමාන් දෙවිදු පිහිටවෙන් අපි ආවා කිත්තම් පාන අම්බලමට මෙතෙන්ට ශ්‍රීපාද පද්මේ අන්න විදිහට මෙතන මේ ගොඩක් කට්ටිය දැන් එන කට්ටිය මේ ලොකු කන්දක් නැගගෙන කරලා තියෙනවා පුරවගෙන යන්න පුළුවන් කොඩුකාරයන්ට මෙතනදී ඉදිරි කිත්තම් පානේ කිත්තම් කරලා යන්න පුළුවන් අපි කොඩුකාරය දෙන්නෙක් ඉන්නවා ආයෙ දෙන්න කිත්තම් කරන්න දෙන්න කියනවා අපි දැන් කුරුවිටේ රත්න පාරේ ඇවිල්ලා මෙන්න මෙතනින් අපි සෙට් වෙනවා රත්නපුරා පාරට. හරිද? මෙන්න මේ හරියෙන් මෙතන තියෙනවා කඩයක් මෙතනින් උඩට රත්නපුරා පාර. පස්තිය ගහලා ෆොටෝ ගහලා මේ සෑහෙන කාලේ නාස්ති කරලා අපි මේ ආවේ දැන් වෙලාව ඇති 6:03යි. අපි අපේ කට්ටිය ෆොටෝස් ගන්න එහෙම සෑහෙන කාලයක් ගත්තා. එතන විනාඩි 40ක් පැය භාගයක් වගේ ටයිම් එකක් අපිට ගියා. කමක් නැහැ දැන් මේ කට්ටිය. ඔයගොල්ලෝ මේ සිරිපාදේ එනවනම් සාමාන්‍ය දීගසෙ බලනවනේ. අපි තිරසේ බලන්න තමයි උත්සාහ කරන්නේ මේ සෙනගිටි නැත්තම්. එහෙමනම් ඉතින් උඩ ඉන්න වෙනවා. උඩ එහෙම ඉන්නවනම් අනිවාර්යෙන් මේ වගේ ග්ලව්ස් දෙකක් එහෙම ගන්න. මොකද මේ පට්ට ගීතලා උඩ ග්ලව්ස් ඊට පස්සේ අර අන්න ගහන ඒවා අයිස් කැප් ජර්සි එහෙම දාගෙන ඉන්න. ඒකයි අම්පින් කියන්නේ වෙන්නේ. එහෙනම් මේ වෙන කමන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඉස්සර මිනිස්සු සීපාද නගිද්දි මේ විදිහේ පඩි හදලා තිබ්බේ නැහැ. ඒතර මෙන්න මේ වගේ ඉනිමන් වලින් තමයි මේ වගේ කඳු නැග්ගේ. ඉතින් ඒගොල්ලන්ට කොච්චර අමාරු වෙන්නේ නැද්ද? මේක නැගින්නේ නේද? හරි යන සෝන සුබන්දේ. මේක දැක්කම තමයි දැක්කේ. ලස්සන view එකක් වෙනවා. කැමරා එකට නම් පාටයක් හම්බුනේ. කට්ටිය අපි දැන් ඉන්නේ මෑල්ල මල කඳුරේ. තව වැඩි දුරක් නැහැ පොඩි දුරක් තියෙන්නේ. මෙතන කඩයක් තියෙනවා. ඒ මෑල්ල මල කඳුරේ කියලා ගහලා තියෙනවා. තව වැඩි දුරක් නැහැ. අපිට පත්නේ කරා ළඟා වෙන්න. ඉතින් අපි යවු කොහොම හරි ගැම්මට අල්ල දැන් නම් දිගටම පඩි තියෙන්නේ කැලේ නැහැ. වෙන්නේ දැන් ආරිල වගේ. පොඩ සීතලයි. සීතලත් ගහනවා මීදුමත් ගහනවා. මේ යමු සමන්ද යම්බරම පිටේ. ගයිස් මේ හරියට රත්නපුරා පාරයි කුරුවිට පාරයි වෙනස් වෙලා පේනවා. මේ ලයිට් ගොඩක් පේන්නේ රත්නපුරා පාරයි කුරුවිට පාරයි එකතු වෙන තැන. ඒ හරිය කඩවල ටික මෙන්න මේ පැත්තෙන් අපි කුරුවිට පාර පේනවා. ඒ වගේ මේ පැත්තෙන් රත්නපුරා පාර, ඒ කියන්නේ පලාබද්දල පාර අපිට බලා ගන්න පුළුවන්. වැඩි පේනුණක් දන්නේ නැහැ කැමරා සෙටින්ග්ස් එක. කොහොම හරි මේ මට නම් පේනවා මෙතෙන්ට පැහැදිලිව. කැමරා එකත් එක්ක කොහොම පේනවද දන්නේ නැහැ. අපි ඊට වගේ බා මේ ගයිස් මේ මෙතනින් එහාට නම් දැන් නම් චුට්ටක් කරවල වැටිගෙන එනවා. මේ කැමරාවේ සෙට් මේ ලයිට්නින් පොඩ්ඩක් මදි. ඒකෙන්ද මේ ලයිට් තියෙන තැන්වලදී මම වීඩියෝ කට්ස් දාන්නම්.
එක දිගටම නම් vlog එක අරන් යන්න ටිකක් අමාරුයි වගේ පේන්නේ නැහැ කිසි දෙයක් මේ ලයිට්නින් තියෙන තැන් වලින් මම වීඩියෝ කට්ස් කරලා මේ ඇඩ් කරලා දාන්න ගයිස් මේ අපි ආඩිය මල තැන තියෙන ආවරණශාලාවේ ඉන්නේ දැන් මේ මම පොඩි කාරණාවක් කියන්නත් එක්කත් මේ මට කලින් හරියට මයික් චෙක් කරගන්න බැරුණා ඒකින්ද මේ කලින් වීඩියෝස් වල සවුන්ඩ් මගේ කටහඬ පොඩ්ඩක් අවුල් වෙලා ඇති සමහර විට මම ඩබ් කරලා ඒක හදන්න try කරා මට ඒකට මම මේ වෙනුවෙන් සමාව ඉල්ලනවා ඒක කියන්නත් එක්ක තමයි ඊට පස්සේ අපි දැන් පහලින් උඩට ආවට පස්සේ දැන් ඉන්නේ ආඩියමල දැන් ආපන ශාලාවේ දැන් අපි රොටි කාලා බලනවා අපිට තියෙන වෙලාවත් එක්ක සහ සෙනගත් එක්ක අපි මෙතන අම්බලම නැවතිලා යනවද නැත්නම් කෙලින්ම උඩට ගිහිල්ලා උඩ ඉන්නවද කියන එක තීරණය කරනවා තව ටික ඊට කලින් කන්න ඕනේ බඩගින්න ඒක කාලත් නෑ කාලා නෑ ඉන්නේ කෑවා ඒකින්ද අපි කන්නෝ කෑවද නැත්ද කියලා හිතන්න බෑ මොකද මේ මාන්සියයි ඒකත් එක්ක ඉතින් දැන් රොටි ඕඩර් කරලා තියෙන්නේ ටී ටික එනවා රොටි ටික එනවා මෙන්න අපේ රොටි ටික එනවා දුලින මහත්තයා රොටි ටික ගෙනලා තියෙනවා තරහයි මූණි අරාවිසාරෙක් වගේ thank you දුලින රොටි වලට බලමු ඇති වේද දන්නේ කොල්ලෝනේ ඇති වේද දන්නේ අපි කන්නයි තව කමු මේ අපි කන්නයි යනවා මේ හැමදාම ඉදිරිපතේ රොටි ගන්න කමු නේද කන්නයි යන්නේ අය මේක අමුතු මතක් කරනවා ඇහුන්නේ අමුතු මතක් කරනවා රොටි මල්ලි ඔක මේකකින් අව මෙන්න ප්ලේන් එක අරන් ගිහලා දිනවා මෙන්න යාත්‍රිකයා රොටි අනුභව කරනවා යාත්‍රිකයා ඇවලත් ගාගෙන තමයි මේ බබා මේ කොහොම ගන්න කරමු මොන පිංගල විදිලා කරනවා විදිලා කරනවා මේ ලුණු මිරිස් කිව්වට මේ ඔදි වලට මිරිස් දාලා මොකද ගයිස් මේ අපි දැන් ඉන්නේ ගයිස් අපි දැන් ඉන්නේ ආඩියම්බලම අම්බලමේ ඉතින් මේ කට්ටිය ඉවසේ බලන්නත් ඕනේ අද පොඩ්ඩක් සෙනගත් වැඩි වගේ ඒකේ හින්දා අපි බැලුවේ මෙතන පොඩ්ඩක් නයිට් එකේ ටික වෙලා ඉඳලා මේ පාන්දරම උඩමළුවට යන්න. එතකොට මේ අපිට ඉවසෙත් බලලා ඒ ගමම හැන් පැත්තට බහින්න පුළුවන් වෙයි. එහෙම කරමු නේ. එහෙම කරමු. එහෙනම් අපි මෙතන පොඩ්ඩක් ලෑස්ති කරලා මෙතන නයිට් එකක් ගහන්න තමයි යන්නේ. ඉතින් කට්ටිය මේ අපි දැන් සෑහෙනලාක එක පඩියක විනාඩි කීපයක් විතර ඉඳලා අපි ආවා අන්තිම කඩේ ගාවට. එතනින් උඩ පද්ම පේන ඇති ඩොට් එකක් වගේ ලයිට් ඩොට් එකක් වගේ. ඒ කියන්නේ මෙතනින් ඉස්සරහට මහගිරි තමයි සෙට් වෙනවා. ඉතින් මේ සෑහෙන වෙලාවක් ඇයි වගේ දැන් මේ ටිකට අපිට පැයක් විතර ගියානේ. කමාරක් විතර ගියා. අපිට දැන් වෙලාව 3:20යි 4:20යි 5:20යි පැය දෙකක් ඇතුළත මීට යන්න පුළුවන් වුණොත් අපිට ඊටසේ බලා ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් ඉතින් sorry.com තමයි. ඒක තමයිනේ. යන්නේ බලමු. එහෙම වුණොත් ඉතින් ඉරසේ නැතුව තමයි වීඩියෝ එක එන්ඩ් කරන්න වෙන්නේ. කවන්නේ කොහොමද? අපි බලමු try එකක් දීලා. වෙන්නේද සෙනග? මෙතෙන්ට එරත්නෙන් කිලෝමීටර් 13.2ක් ඇවිල්ලා තිනවා. කියන අපි කිලෝමීටර් 13.2ක් ඇවිල්ලා තිනවා. අපිට මීට වඩා කලින් එන්න තිබ්බා මේ. හයි. කලින් එන්න තිබ්බා මෙතන සෙනග හිටියේ නැත්තම්.
මම අන්තිමට නතර කරේ මම හිතන්නේ උඩමළු වෙද්දී. ඊට පස්සේ අපි හැම 60 පාන තමයි අපි ගාමන ප්ලෑන් කරලා තිබ්බේ. ඒ විදිහට අපි 60 පාන දිගටම බැස්සා. දැන් අපි ඉන්නේ නල්ලතන්නේ. නඩේ ඉන්නවා. නල්ලතන්නේ ඉතලා ටවුන් එකට බස් එක ගිහිල්ලා හැඩන් ටවුන් එකට ඊට පස්සේ හැඩන් ස්ටේෂන් එකේ අපි බදුළු කොච්චිය යනවා. එතනින් ගෙදර. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ සිරිපද vlog එක ඉවර වෙන්නේ. දිගටම වීඩියෝ කරනවා නම් ගොඩක් thank you. ඊට තියෙන bell icon එක click කරලා තියාගන්න. subscribe button එකත් ඔබලා තියාගන්න. මාත් දිගටම රැඳෙන්න අන්තිම වෙනකම් වීඩියෝ එක බලන්න. thank you. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් තවත් වෙනස් සද්දකින් මේ දී සර්ප්‍රයිස් එකකින් හම්බෙමු. එතකම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. ජය වේවා. මේ යාත්‍රිකයා